සුබ දවසක් වේවා ආර්ටි මීඩියා රටතොට. ඉතින් මෙම ප්‍රකාශය අපි අදහන අපි ගරු කරන අපේ ප්‍රධාන ආගම බුද්ධ ආගමේ ගෞරවනීය මහානායක හිමිවරුන් ඇතුළු සමස්ත මහා සංඝ රත්නයට කරන අපහාසයක් නොව භික්ෂු වෙසින් ඉන්න ඇතැම් චීවරධාරීන් තක්කඩින් ගැන කියන මේ ප්‍රකාශයක් පමණයි. ඉතින් මේ අපි කතාවේ පූර්විකාව එසේ ගෙනාවට මේ මාතෘකාව ළඟන්නේ මේ දිඹුලාගල සීලාලංකාර හිමි ඝාතනය කරේ මෛත්‍රීපාල සිරිසේනද කියන එක. ඉතින් දිඹුලාගල සීලාලංකාර නාහිමියන් ඉතින් මාතර ප්‍රදේශයේ සිට පැමිණ දිඹුලාගල රජමහා විහාරයේ මුලික කරගෙන පැවිදි වියට පත් වෙලා උපසම්පදාව ලැබලා දිඹුලාගල රජමහා විහාරයට සහ දිඹුලාගල පොළොන්නරුව අවට ප්‍රදේශවලට විශාල සමාජීය ශාසනික මෙහෙවරක් කරා. ඒ වගේම ත්‍රස්තවාදී කුරුළු ත්‍රස්තවාදී යුද්ධ සමයේ දැන් පාලකයන්ට අමතකයි ඒවා. ඉතින් කුරුළු ත්‍රස්තවාදී යුද්ධ සමයේ පවා ඒ අපේ බෞද්ධ උරුමය දිඹුලාගල ප්‍රදේශය ආරක්ෂා කර ගනිමින් ඒ වගේම මේමවත් එක් කතාවක් පමණ දිඹුලාගල හිමියන් බැහැදකලා තියෙනවා. ඉතින් අරගන්විල ඒ ප්‍රදේශ ආශ්‍රිත දිඹුලාගල ප්‍රදේශයේදී කුඩා කල ඉතින් මේ දිඹුලාගල සීලාලංකාර හිමියන් ඉතින් දිඹුලාගල ඒ වගේම පුරාවස්තු පුරා විද්‍යාත්මක භූමිය තම බෞද්ධ අනන්‍යතාවය රැකගෙන කටයුතු කරපු නායකයින් වහන්සේ නමක්. උන්වහන්සේ වබලා තිබ්බ වගා කටයුතු කරලා තිබ්බ එළවලු වගාව නිරීක්ෂණය කරමින් සිටියේදී 1995 මැයි 26 වෙනිදා උදෑසන 7ත් 8ත් අතර කාලයේ ත්‍රස්තකුරු ත්‍රස්තවාදීන් විසින් උන්වහන්සේ ඝාතනය කරා. ඉතින් ඒ අපේ බෞද්ධ ශාසනයටත් විශාල හානියක්. ඉතින් උන්වහන්සේට ආරක්ෂාව ලබා දීලා තිබ්බා. ඉතින් උන්වහන්සේ ඉදිතර භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් ආරක්ෂාව තකන්නේ. ඉතින් මේ අපි ආය නැවත වතාවක් උන්වහන්සේ මතක් කරන්න උනේ මේ පහුගිය දිනවල දිඹුලාගල රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් විසින් සංවිධානය කරන ලැබූ විශේෂ ගෞරව සම්මාන උළෙලකට ප්‍රධාන ආරාධිතයන් වශයෙන් අපේ හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ආදරණීය නායකයා සහභාගී වුණා. ඒ වගේම කතානායකතුමා වර්තමාන මාලිමාණ්ඩුවේ කතානායකතුමත් සහභාගී වෙලා හිටියා. ඒ වගේම මහා සංඝ රත්නයා, ඒ වගේම චමින්ද සිරිසේන වැනි අපේ හිතවත් ව්‍යාපාරික ප්‍රජාවුත් සිටියා. ඉතින් එම අවස්ථාව ඒ වගේම අපේ රත්න මුදලාලි එයත් හිටියවන් දැක්කා. ඉතින් ඒ අවස්ථාවේ විශේෂ හෙළිදරව්වක් සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ටොක්කක් අයින්නවා. ඒ ටොක්ක තමයි නිදන් හොරුන්ට තමයි ඇන්නේ. එතකොට එතන හිටපු භික්ෂුන් වහන්සේ නමකට අර බල්ලගේ පස්සට පෙට්‍රල් ගැහුවා වගේ කුලප්පුවක් හැදෙනවා. භික්ෂුන් වහන්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සභාව අමතලා පිටව ගියාට පස්සේ එකපාරම වේදිකාවේ කියනවා මේ දිඹුලාගල සීලාලංකාර හිමියන් ඝාතනය කළේ මෛත්‍රීපාල සිරිසේන ඇමති කාලේ. මෛත්‍රීපාල සිරිසේන තමයි මේ ඝාතනයට මූලික වුණේ. මේ මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කමිටුවක් පත් කරන්න ජනාධිපතිතුමාට කියලා මේ කතානායකවරයන් ඉල්ලා සිටිනවා. නිකම් මේකත් අර හොරාට කලින් කෙහෙල් පැට වටපයින්නා වගේ වැඩක්. ඉතින් මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇත්තට ප්‍රඥාවන්ත තුන්කල් දැක්මක් තියෙන නායකයෙක්. එතුමා ගාන්ට වැඩේ පත්තු කරලා ටොක්ක ඇනලා කලේ හිල් කරලා ගියා. කලේ විතර ටික බිඳිලා ගියා. ඊට පස්සේ කවුද හොරු කවුද මේ පුරාවිද්‍යා ස්මාරක නැතිකරන්න මේ හෝමිටි තියපු අර බුදු පිළිම ඔබේ ලොරි වල දාගෙන කොහමද යකෝ දිඹුලාගල විහාරය වැනි මහා රජමහා ප්‍රධාන විහාරයකට ලොරියකින් ඇවිල්ලා චේන් දාලා ඓතිහාසික පුරාවිද්‍යා වටාකමක් තියෙන බුදු පිළිම අරන් යන්න පුළුවන්ද? භික්ෂුන් වහන්සේලා කී නමක් ඉන්නවද? ඉතින් ඒ වගේ දේවල් කරන්න මේ ඇතුලෙන් උදව්වක් නැතුව බෑනි. අන්න ඒ වගේ උදව් කරපු අයට චූටි ටොක්කක් යන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ ටොක්ක වැදුනා. ඒ වැදුනේ හරියටම ඉලක්ක සාර්ථකයි. ඔන්න එතනින් ඔප්පෙනවා මේ අපේ ජනතාවට කවුද මේ නිදන් හොරුන්ට හෝමිටි තිබ්බේ සහ නිදන් හොරු එක්ක ගනුදෙනු කරන්න ඇත්තේ කියලා. ඉතින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔය ඔහු ජනාධිපති සමයේ පිබුදුණු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දිඹුලාගල රජමහා විහාරයට
විශාල මෙහෙවරක් කරනවා ශාසනික විශාල සංවර්ධනයක්. ඉතින් අර අපේ අනුරාධපුර පොළොන්නරු රාජධානි යුගවලට පසුව දිඹුලාගල පුරාවිද්‍යා සහ අපේ පූජනීය පුදබිමට ඉතින් රාජාවලි යුගයෙන් පසු කරපු දැවැන්තම සංවර්ධනය ගේන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. මේ සියලුම භික්ෂු ආවාස සංඝාවාස දේශනශාල සියලු දේ අංග සම්පූර්ණ කරනවා. හැබැයි ඊට කලින් ඒව කරන්න කලින් මෛත්‍රීපාල ජනාධිපතිතුමා එක ඥාන හොඳ වැඩක් කරා තව. ඒ තමයි මේක වසර ගණනාවක් 1995 මැයි 26 වෙනිදා LTT විසින් ඝාතනය කරාට පස්සේ අපේ හිටපු නායක හාමුදුරුවෝ ශ්‍රී ලංකාර හාමුදුරුවෝ මේක එදා ඉඳන් වල් වදින්න ගත්ත විහාරස්ථානය. නිදන් වරුන්ගේ තෝතැන්නක් වුණා. ඒ වගේම ජාවාරංකාර භික්ෂුන් වහන්සේලා අරක් ගත්තා දිමුලාගල. ඒ වගේම ගම්වැසියන් විවිධ කාන්තා ඇසුරු පවා කසිප්පුකාරයන් පවා රාष्ट्रीय භික්ෂුන් වහන්සේලා කසිප්පු කරන්න පවා ඔය ඒ අපට උදව් කරලා තියෙන කතාවක් මේ අපිට සමාජයේ දැනගන්න ලැබුණා. අපිට ආශ්‍රය කරන මිනිස්සු විහාරස්ථානයේ වටේම ඉන්නවා. ඉතින් එහෙම තත්ත්වයක් වෙලා මේක අරාජික තත්ත්වයක්. ඉතින් මේක මේ විශ්වයත් එක්ක සම්බන්ධ තැනක් තියෙන තේමාවක් තියෙනවනේ. ඉතින් අගහරු ලෝකෙන් ඒ සම්බන්ධතාව ගැනත් තියෙන අద్භූත සිදුවීම්. ඒ කියන්නේ අපිට ඓතිහාසික වටිනාකමක් තියෙන අපේ ඔක ලෝක උරුමයක් කළ යුතු ස්ථානයක්. ඒ තත්ත්වෙට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේක සංවර්ධනය කරගෙන ආවේ. ඒක කරන්න පෙර මේ තමා ඔය ශීලාලංකාර නාහිමියෙන් පස්සේ ඔය එදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට අවලාද කරපු චීවරධාරියා මේ තමා මේකේ වැඩ බලන නායකකම පට්ටම දා හිටියේ. ඔන්න ඔය චීවරධාරියා විහාරස්ථානයේ වැඩ කටයුතු බාර වදින සමයේ තමා අර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වේ අර පුරාවිද්‍යා වට්ටාකමක් තියෙන බුදු පිළිම පවා උස්සගෙන ගිහිල්ලා ඒ බුදු පිළිම ලොරි වලින් ඇවිල්ලා චේන් බ්ලොක් දාලා අරන් ගියා කියලා. ඒ தත්ත්වය සමනය කරන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැන් ඉන්න ගරු නායක ස්වාමීන් වහන්සේ වැඩම කරගෙන ආවා. ගුවනින් තමා ගෙන්නුවෙත් ඒ වහන්සේ. උන්වහන්සේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ උපතල්ප ඉතාමත් හොඳ බෞද්ධ ආගම පරිචයක් තියෙන හොරකම් මරකම් මේ කුපාඩිකම් නැති මේ ඉතින් භික්ෂූත්වයට සලකන උතුම් චීවරයේ බුද්ධ ශාසනය රකින්න නායක ස්වාමීන් වහන්සේ නමක් ගෙනල්ලා අර හිටිය ඩීල් කාර්යයන් ගේම් කාර්යයන් තක්කඩි සිවුරු දාගෙන හිටපු උන්ට කෙලවුණා. ඒකෙන් උන්ගේ තක්කඩිකම් හොරකම් කරගන්න බැරි වුණා. අන්න ඒකයි තක්කඩින්ට දැන් බයයි මෛත්‍රීපාල සිරිසේන එදා ඇනපු ටොක්ක කතානායක තව ටිකක් හිතලා මේ හිටපු තක්කඩින් ගැන නිදන් හොරු ගැන කසිප්පුකාරයන් ගැන ලී හොරු ගැන මේ සිවුරු දාගෙන ඉන්න පරීක්ෂණයක් යයි කියලා බයට තමා මේ තක්කඩියා මේ සිවුරු හොරා මූ කිව්වේ මෛත්‍රීපාල සිරිසේනට ඝාතන චෝදනාවක් දැම්මේ. හේතුව එහෙම දෙයක් කරාම එහෙම චෝදනාවක් කරාම හිටපු ජනාධිපතිවරයාට ඔහු පිරිසුදු නායකයෙක් ඒ වගේ දේවල් හොඳ නිවුස් සැලිව් එකක් යනවානේ. උන් නිවුස් සැලිව් එකෙන් ඔබලාගේ අපේ ජනතාවගේ මේ මනස වහලා උගේ හොරකම අර මෛත්‍රීපාල ටොක්කක් ඇල්ල කියපු හොරකම් වහගන්න තමයි මෛත්‍රීපාල සිරිසේන වගේ ආගමට යකෝ සිවුරු හොරෝ උඹ දන්නවද මෛත්‍රීපාල සිරිසේන කරපත් ඔබට මතක නැද්ද? ත්‍රිපිටකයේ ගන්තාරූඪ කරපු නායකයා රටේ. ඊට පස්සේ මේක අපේ උතුම් ත්‍රිපිටකයේ ලෝක උරුමයක් කරපු නායකයා. ඒ වගේම අපේ මේ වෙල්ලස්ස කැරලි වලට සම්බන්ධ දේශද්‍රෝහීන් කියලා මේ හංගඩු ගහයිට අපේ මේ නිදහස් අරගලේ නායකයන් ජාතික වීරයෝ කරපු නායකයා මෛත්‍රීපාල සිරිසේන කියන්නේ. ඉතින් අපේ උතුම් ශ්‍රීපාදයේ භූමිය ඉතින් ඔච්චර කල් හිටපු නායකයෝ කරපු නැහැ. භූමිය බෞද්ධ උරුමයක් ලෙස ගැසට් කරපු නායකයා මෛත්‍රීපාල කියන්නේ. උඹලා වගේ සිවුරු හොරු දෙවේ බුදු පිළිම උස්සද්දී නිදන් හොරුන්ට උදව් කරපු තක්කඩි නෙවෙයි මෛත්‍රීපාල සිරිසේනලා. තමන්ගේ මල්ලිට පවා වැලි ජාවාරම් කරනවා වෙඩි තියන්න කිව්වා. ඒ වගේ මිනිස්සු තමයි නිකම් මෛත්‍රීපාල සිරිසේනට නිකන් මේ ගොම ගාන්න දෙන්න එපා. මෛත්‍රීපාල සිරිසේනට ගොම ගාන්න බෑ. මෛත්‍රීපාල සිරිසේනට ගොම ගාන්න බෑ. ඔය ගූගාගෙන සිවුරේ ගූගාගෙන ඉන්න සිවුරු හොරුන්ට මෛත්‍රීපාල සිරිසේනට අවලාද කරන්න බෑ. උඹලා අද ඉන්නේ උඹ එදා දවස්වල හිටපු හැටි බලපන්. උඹ කොහෙද කියලා දන්නවනේ තක්කඩියා.
ඒ හින්දා මේක සමස්ත සංඝ සමාජයටම පිළලයක් ඔය වගේ ඔයාගේ ස්වාමින් වහන්සේලා ඉතින් මම මේ කතාව සැරවෙන්න ඇති සැරවිය යුතුයි ඇත්තටම ඒ වගේ අහිංසක අර මඩ කලපුවේ මංගලාරාමයේ අම්පිටියේ සුමනරත්න හිමි අන්න ශාසනය වෙනුවෙන් මාර කැපවීමක් බෞද්ධ උරුමය වෙනුවෙන් ඒ වගේම කල්පිටියේ මිගෙට්ටුවත්තේ සුමිත්ත නායක හිමියන් ඒ වගේ ඉතින් එතනත් වෙනත් ආගමිකයන්ගේ බලපෑම් මත මේ බොහොම මාරුවෙන් මේ ප්‍රදේශයේ නිකන් මේගොල්ලෝ මේ නිකන් මේ මොකද්ද බූරු පිටක් තියාගෙන ඉන්නවා වගේ සිවුර නෙවෙයි බූරු පිටක් දාලාගෙන ඉන්නවා වගේ මඩ කලප මංගලාරාමයේ රාමාධිපති සහ මේ කල්පිටියේ සුමිත්ත නායක හාමුදුරුවෝ ඉන්නේ බාහිර පීඩනේ ගන්න භික්ෂුව රැකගෙන අපේ නාමල් වෙන නායක ස්වාමීන් වහන්සේ. ඉතින් මේ වගේ රටට වැඩ කරපු නායකයන්ට තමන්ගේ වැරදි වහගෙන තමන් නීතියෙන් බේරෙන්න නිකන් සමාජයේ අවලාද වලින් බේරෙන්න නිවුස් හදන්න එන්න එපා. එතකොට තව එළියෙයි මේ නම් කිව්වේ නැහැ. තව ඕනනම් එළියට දෙන්න පුළුවන්. තව සාක්ෂිත් එක්ක. එතකොට ඔබගේ දාන වේලවත් තැපිරෙන්නේ නැති වෙන තත්යකට උදා වෙයි. ඒ නිසා මෛත්‍රීට ඇඟිලි දික් කරන්න එන්න එපා. හොඳින් කියන්නේ තව තියෙනවා බඩු එළියට එන්න පළවෙනි නිවේදනය මේ